එකමත් එක කාලෙක ගං ඉහුරක් අසල දක්ෂ කුඩා වඳුරෙක් ජීවත් වුණා. ඔහු ජීවත් වූයේ ගඟ අද්දර වැවී තිබූ අඹ ගසක් මතයි. ගස හැමදාමත් ඉදුණු පැණි රස අඹ වලින් පිරී තිබූ අතර වඳුරා දිනපතා ඒව රස වින්දා. එක දවසක් දහවලේ රස්නය අධික වූ අවස්ථාවක බඩගිනි කිඹුලෙක් ගස අසලින් පිහිනා ගියා. වඳුරා ඔහුව දැක කරුණාවෙන් ඉදුණු අඹ ගෙඩියක් දුන්නා. කිඹුලා එය රස බලා මම කවදාවත් කාලා තියෙන පැණි රසම පළතුර මේක තමයි යයි කිව්වා. එදා පටන් වඳුරා දිනපතා කිඹුලා සමග අඹ ගෙදා ගත්තා. ඔවුන් ඉක්මනින්ම හොඳ මිතුරන් බවට පත් වුණා. කිඹුලා ගෙදරදී වඳුරා ගැනත් අඹ කොතරම් රසවත්ද යන්න ගැනත් සිය බිරිඳක කිව්වා. නමුත් කිඹුලාගේ බිරිඳ ඊර්ෂ්‍යාවෙන් මෙසේ කිව්වා. වඳුරා මෙතරම් පැණි රස අඹ කනව නම් ඔහුගේ හදවත කොතරම් පැණි රස ඇතිදයි සිතා බලන්න. මට ඔහුගේ හදවත කන්න ඕනේ. කිඹුලා කම්පනයට පත් වූ නමුත් ඔහුට වෙනත් විකල්පයක් නොවුණා. ඔහුගේ බිරිඳ වඳුරාගේ හදවත ඉල්ලුවා. ඊළඟ දවසේ කිඹුලා වඳුරා හමුවීමට ගොස් මෙසේ කිව්වා. මිත්‍රයා, මගේ බිරිඳ ගඟේ අනෙත් පට්ටේ රාත්‍රී ආහාරය සඳහා ඔබට ආරාධනා කළා. කරුණාකර එන්න. වඳුරා ඔහුව විශ්වාස කර ඔහුගේ පිටට පැන්නා. නමුත් ඔවුන් ගඟ මැදට පැමිණි විට කිඹුලා රහස හෙළි කළා. මට කනගාටුයි මිත්‍රයා, මගේ බිරිඳට ඔබේ හදවත කන්න ඕනේ. වඳුරා ඉක්මනින්ම උපක්‍රමයක් ගැන සිතුවා. අනේ, ඔබ මට කලින් කිව්වේ නැත්තේ ඇයි? ඔහු කිව්වා. මම මගේ හදවත ගසේ දාලා ආවා. ඔබ මාව ආපහු ගෙන ගියොත් මම ඒ රැගෙන එන්නම්. මෝඩ කිඹුලා ඔහුව විශ්වාස කර ආපහු පිහිනා ගියා. ඔවුන් ගම් ඉවුරට ළඟා වූවහම වඳුරා ආරක්ෂිතව ගසට පැනලා නැග්ගා. ඔහු පහළට කෑ ගසා මෙසේ කිව්වා. කවුද Tamanගේ හදවත ශරීරයෙන් පිටත තබාගෙන ඉන්නේ? මෝඩයා! ඔබ මාව රවට්ටන්න හැදුවා. නමුත් මම ඔබට රවට්ටුවා. කිඹුලා Tamanගේ වැරද්ද තේරුම් ගෙන ලැජ්ජාවෙන් නිහඬව පිහිනා ගියා.